තෙරුවන් සරණයි විශේෂයෙන්ම අද දවසේ මම මාළඹේ අපේ මයුර මහත්තයා සොයාගෙන මේ වැඩම කළේ මට අක්මාවේ තෙල් තැන්පත් වීම සම්බන්ධ විශේෂම වෛද්‍ය පරීක්ෂණ කිහිපයක්ම කළා. ඒ නිසා ඒ හේතුව නිසා ඒක අඩුවීමක් සිද්ධ වුණේ ඉංග්‍රීසි බෙහෙත් ගොඩාක් පාවිච්චි කරලා අඩුවක් වුණේ නැහැ. ඉතින් ඒ වෛද්‍ය උපදෙස් පරිදි අවුරුදු 5ක් කලත් අඩුවීමක් වුණේ නැහැ. මේක විශේෂයෙන්ම මට රාජාංගනේ අපේ සද්ධාරත්න හාමුදුරන් වහන්සේ සමග අපේ මයුර මහත්තයා මිත්‍රශීලී භාවය වැඩ කටයුතු කරනවා. එවන් අවස්ථාවකදී විශේෂයෙන්ම වීඩියෝ එකක් පළ වුණා අපේ ස්වාමීන් වහන්සේ සමග මේ විශේෂයෙන් මේ ඒ දියවැඩියා සුවවීම සඳහා ටී බෑග් එක නිෂ්පාදනය කරලා තියෙන බව විශේෂයෙන් මේකට හඳුන්වන නමකුත් අපේ මහත්කම මොකද කියන්නේ අග්නි ටී කියලා විශේෂයෙන්ම මේක මම ඒකේ කරුණු කාරණාවන් බැලුවන් පස්සේ ස්වාමීන් වහන්සේ ගොඩාක් ඒක පිළිබඳව අගය කළා උන්වහන්සේ මේකේ සුවතාවය ලැබෙන බව. ඉතින් මම විශේෂයෙන්ම කුරුණෑගල ප්‍රදේශයේ ඉඳලා මම උදේ පාන්දර වැඩම කළේ. මට එන්න අවස්ථාව ගොඩාක් ළඟම තිබ්බ නමුත් මට එන්න ඉඩ කඩ එහෙම තිබුණේ නැහැ. නමුත් මම අද සොයාගෙන මේ පළමු වතාවට මේ මහත්තයා ළඟට ආවේ. ඉතින් ඒ වැඩම කළේ විශේෂයෙන් මට තියෙන මේ අපහසුභාවය තුමා විස්තර කරන විශේෂයෙන්ම ශරීරයට මේ ඇති වෙන ආබාධ අපිට විශේෂයෙන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර අනුව යම් යම් දේවල් සූ කළ නොහැකි తాවකාලික මේ වශයෙන් වගේ අවස්ථා තියෙනවා. නමුත් දේශීය මේ පැත්තට මම ගොඩාක් කැමැති රුචිකත්වයක් දක්වනවා. ඒ නිසා විශේෂයෙන්ම මෙතුමාගේ මේ බෙහෙත අරගෙන පාවිච්චි කරලා මේකේ ගුණාගුණතාවය කොහොමද කියන එක විශේෂයෙන් මට දැනගන්න හැකියාව ලැබේවි. මම ගොඩාක් විශ්වාසවන්තභාවයෙන් අපේ ස්වාමීන් වහන්සේ ඒ අදහස් පළ කළා. ඉතින් මෙතුමාත් විශේෂයෙන් මම දැක්ක ඒ වීඩියෝ වල යම් යම් දල වශයෙන්ගේ කරුණු කාරණා පැහැදිලි කරනවා මට දැනගන්නට ලැබුණා. ඒ අනුව විශේෂයෙන් මට ඒ ඇතිවෙච්ච කැමැත්ත පරිදි තමයි මම සිය කැමැත්තෙන් වැඩම කරන්නට යෙදුනේ. ඒ නිසා මමට අපේ මහත්තයා විශේෂයෙන්ම අද පූජා කරන්නට යෙදුණා. ඒ මාසයකට වගේ ප්‍රමාණවත් වෙන පරිදි මේ ටී පැකට් එක පූජා කරන්නට යෙදුණා. ඉතින් මම පාවිච්චි කරලා විශේෂයෙන් මේ පිළිබඳව විශේෂ විස්තරය අපේ මහත්තයාගේ මේ බෙහෙත පිළිබඳව මෙහි තියෙනා වූ ගුණාගුණ ස්වභාවයන් පිළිබඳව මා ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් සමස්ත ජනතාවගේ මා ඉල්ලීමක් කරනවා. ඔබත් මේක මොකද බොහෝ පිරිස් මේවා පාවිච්චි කරනවා විදියට මම දැක්ක විශේෂයෙන්ම විස්තර ඒ අවස්ථාවවලදී ඒ නිසා කමෙන්ට්ස් වලදී මම දැක්කා. ඒ නිසා විශේෂයෙන්ම අපේ මහත්තයාගේ මේවා හමු වෙලා මේක පාවිච්චි කරලා බලලා විශේෂ මට කියන්න තියෙන එක පාවිච්චි කරලා බලලා සුවතාවයේ ගුණතාවය කොහොමද කියලා බලලා එතුමාගේ මේ ප්‍රතිකාරයට අවශ්‍ය මේවා ලබා ගන්නට කටයුතු කළොත් ගොඩාක් යෝග්‍ය වෙන බව මම මේ වෙලාවේ සිහිපත් කරනවා. විශේෂයෙන්ම අපේ මහත්මයාටත් ගොඩාක් මේ එතුමාත් විශේෂයෙන් බොහොම අපහසුභාවයෙන් මේ පවත්වාගෙන යන්නේ. ඉතින් මෙතුමා ශාස්ත්‍රික මේ පැත්තට විශාල කැමැත්තක් තියෙනවා. අපේ රාජාංගනේ ස්වාමින් වහන්සේට විශාල මේ වශයෙන් සහයෝගී දක්වමින් කටයුතු කළා මම දැක්ක වීඩියෝ දර්ශන මගින්. ඒ නිසා විශේෂයෙන්ම ඒ ස්වාමින් වහන්සේගෙන් මම මේ තොරතුරු විමසලා බැලුවා. ඉතින් උන්වහන්සේත් මහත්තයා හමු වෙලා මේවා ලබා ගන්න කියලා. ඉතින් විශේෂයෙන් මේ අනුව වැඩම කරන්නට යෙදුනේ. අද විශේෂයෙන් මේ මහත්මයා බොහෝමත් ගෞරවාන්විතව අපේ පිළි අරගෙන මේවා පූජා කරන්නට යෙදුනා. ඉතින් මහත්තයාට නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන්ගේ ආශිර්වාදය රත්නත්‍රේ පිහිටානුභාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පසුව විශේෂයෙන්ම ජනතාවත් මේ පිළිබඳව මාත් විශේෂයෙන්ම ධර්මදේශකයන්න් වහන්සේ නම විදියට ලංකාවේ සෑම පළාතකම වැඩම කරලා ධර්ම දේශනා කරනවා. ඒ නිසා සමස්ත ජනතාවත් මා විශේෂයෙන්ම දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන්. හැම දිනාටම තෙරුවන් සරණයි.